අයියා කොහෙද මේ යන්නේ? ඒකට ගල් දාන්න යනවා මහත්තයා. දැන් අපි සංචාරකය තුන් දෙනෙක් බොසා. ඉතින් මට කියන අපි හරි ආසයි කැලෑවල් වල ඇවිදින්න. ඇවිදින්නද? ඒත් අපි මේ කැලෑව ගැන දන්නේ නැහනේ. බොසා දන්නවද මේ කැලේ ගැන? නැතුව මං ගෙදරට වැඩි මේ කැලේ ඉන්නේ මහත්තයා. මේ ඉන්නේ මෑන්. බොසා දැකලා නැද්ද මේ හරියේ ගල්වල ඇඳලා තියෙන චිත්‍ර මොන හරි සලකුණු ඒ වගේ දේවල්? ඒ කියේ මහත්තයා මොකද? ඒ කිව්වේ ඉබ්බෝ කුකුල්ලඩි ඇත්තඩි වගේ දේවල්. ඇත්තටි නෙවෙයි. ඇතෙක් මැදලා තියෙන ගලක් තියෙනවා මේ හැටි. ඇතෙක්? ඇතෙක්? මේ ඇඟේ මයිල් කෙලින් වුණා. යකෝ ඇත්තඩිය වගේ නෙවෙයි ඇතා. ඇතා කියන්නේ දන්නවනේ. ඇතෙක් බරට බහෝ පරම්පරා හතම ගොඩ යකෝ. වේ බොසාට බැරිද අපිට එතන පෙන්වන්න? අයියා මහත්තයා මම පෙන්නන්න. බයිසිකල් ඕනේ නෑ. වහින්නකෝ ඔයා. මේ අයියෝ මේ ආඩ එකක් ගමු අපි. එන්නකෝ ඔයා. මේ අනේ මේ බොසා මට දිරිගෙන කොහෙද තියෙන දුර යන්න අර තියෙන මහත්තයා මං කියමු සලකුණ. කොහොමද සලකුණ දිලිසි තියෙනනේ පැහැදිලිවම. හතට කතිරේ උපාලි දිනව යකෝ මේ ඡන්ද ලකුණක් නේ. මං ඕකනේ උඹට කිව්වේ ගමේ ගොඩේ උඹ බුල ගහනවා කියලා. බුල නෙවෙයි. එක්ක මුට බුල නැත්තම් දෝදු නැත්තම් මුට ට්‍රැක් එකේ ක්‍රැක් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් මහත්තයලා කිව්වේ ගල ගඳ සලකුණක් කියන්නේ. ඔය තියෙන ලස්සනද? මොඩ යක යමන් කාලේ යන්නද. යම්මත් යම් මහත්තයා පාලේ යන්න බුල ගහලා මෙතන කාලෙත් මෙතන තව එනවා රින් ගන්න පාරේ. අනේ මන්ද ගල්ල ගඳ සලකුණු කියලා ඉතින් ඔය ලස්සනට දිලිසි තියෙන සලකුණු. මම යනවා දෙවරෙන් පෙළ වැවට උන්ගේ වාහන නෑ මට.